අවුරුදු 24ක් වෙනකොටත් ජීවිතේ කිසිම අරමුණක් නැතුව හිටපු හැබැයි ස්පෝර්ට්ස් වලට කැමති වෙච්ච කොල්ලෙක් එයාගේ යුනිවර්සිටි එකේ දීපු අසයින්මන්ට් එකකට 1962 දවසක හරි අමුතු ආටිකල් එකක් ලියනවා. මේ කොල්ලා මේ ආටිකල් එකේ අහන ප්‍රශ්නේ තමයි ජපනීස් බ්‍රෑන්ඩ්ස් වලට පුළුවන්ද Adidas Puma වගේ ජර්මන් බ්‍රෑන්ඩ්ස් පරද්දන්න කියලා. මෙන්න මේ ආටිකල් එක මේ කොල්ලාව වෙනස් කරනවා. අතේ සල්ලි නැති වුණාට මේ කොල්ලගේ ජීවිතේට එනවා ලොකු හීනයක්. මම කවදා හරි ජර්මන් බ්‍රෑන්ඩ්ස් පරද්දනවා කියලා. අන්න ඒ හීනෙට වැඩ කරන්න එයාගේ ඇත්ලටික්ස් කෝච්වත් එකතු කරගෙන ඔනිට්සුකා ටයිගර් කියන ජපනීස් බ්‍රෑන්ඩ් එක ඇමරිකාවට ඉම්පෝර්ට් කරනවා. හැබැයි මෙයාට විකුණන්න තැනක් නැහැ. ඒක හින්දා තමන්ගේ කාර් එකේ පිටිපස්සේ මේ ෂූස් ටික දාගෙන ස්පෝර්ට් මීට් එකෙන් ස්පෝර්ට් මීට් එකට ගිහිල්ලා මෙයා මේ ෂූස් විකුණනවා. මේ කොල්ලා මාර මහන්සියකින් තමන්ගේ සේල්ස් වැඩි කරගන්න උත්සාහ කරාට මෙයාට එන ප්‍රශ්න නිමක් නැති වෙනවා. මුලින්ම බැංකු සල්ලි දෙන්න බෑ කියනවා. ඊට පස්සේ සප්ලයර් වැරදි ඕඩර්ස් එවනවා. ඊට පස්සේ සප්ලයර් මෙයාට ඕන අලුත් ෂූස් හදන්න බෑ කියනවා. අවුරුදු 7ක් තිස්සේ මේ ප්‍රශ්න ඔක්කොම විඳ දරාගෙන මේ කොල්ලා මේ බ්‍රෑන්ඩ් එක ඇමරිකාව ඇතුළත ග්‍රෝ කරනවා. අවුරුදු 7කට පස්සේ 1971 දී ටයිගර් කියන බ්‍රෑන්ඩ් එක කියනවා ඔයත් එක්ක අපිට තවදුරටත් වැඩ කරන්න බෑ කියලා. මේ කොල්ලා කරපු සම්පූර්ණ මහන්සිය වතුර යනවා. බින්දුවටම මේ කොල්ලා ඇද වැටෙනවා. කොච්චර ඇද වැටුණත් වැඩේ අතාරින ජාතිය කෙනෙක් නෙමෙයි මෙයා. සේවකයෙක් යෝජනා කරපු නමක් දාලා $35කට ලෝගෝ එකක් ඇඳගෙන තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් මෙයා 1971 දී ලොන්ච් කරනවා. අන්න එහෙම ලොන්ච් කරපු බ්‍රෑන්ඩ් එක අද වෙද්දී ලෝකේ රටවල් 170ක $50 බිලියන් වලට වඩා කරන අංක එකේ බ්‍රෑන්ඩ් එක බවට මෙන්න මේ කොල්ලා පත් කරනවා. පුතා මේ බ්‍රෑන්ඩ් එකේ නම Nike. මේ කොල්ලගේ නම ෆිල් නයිට්. ජීවිතේ අසීමිත කැපකිරීම් කළත් කවදා හරි දවසක ඔයා හදන දේවල් බිඳුවටම ඇද වැටෙන්න පුළුවන්. එදාට තමයි ඔයා නැගිටින්නම ඕන දවස. කොච්චර වැටුණත් නැගිටින්න මිනිස්සු කවදාවත් පරද්දන්න බෑ.